පුතාද? ඉතින් සුබ උදෑසනක් ඒවා සියලු දෙනාට. පුංචි අපි ළමා සමාජය සංවිධානය කරන පාපැල් සවාරියේ අවුරුදු 14න් පහළ පාපැල් සවාරිය ඉතින් ප්‍රධාන තරඟ සංවිධායකගේ අපේ ලාල් ක්‍රිෂාන්ත මහතා ඉතින් ඒ වගේම දිනේෂ් මංචනායක ඉතින් ඔහුගේ ගම්පියස වයිකාල සින්දාර්ථි ගම්පියස ඉතින් අපි පුංචි ක්‍රීඩකයන් රසක් සිටිනවා. ඉතින් මේක තමයි ක්‍රීඩාවේ අනාගතය මේ ගම්පියස. ඉතින් ජාත්‍යන්තර දිනු ක්‍රීඩකයන් සිටිනවා. ඉතින් විශාල රට අභිමානයක් ගෙනු ක්‍රීඩකයන් ඉන්නවා. ඉතින් දිනේෂ් මංචනායක ඉතින් ඔහුගේ ගම්පියසේ සිට අපි කතා කරමු. අපේ ලාල් මහත්තයාගේ පුතේ නම කියන්න. අමීෂ වයස අවුරුදු පළවෙනි තරඟයේද සහභාගී වෙන? ඊට කලින් ගම්මුල්ලේ තරඟෙත් ජයග්‍රහණය කරා. තව ගමේ රේස් පැදලා දිනවා. ලොකු තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. සුබ අනාගතයක් පුතේ. ඉතින් දඹුල්ල ප්‍රදේශයේ තරඟයට සහභාගී වුණාලු. ඒ තරඟේ කීවෙනියද ඔබ? පළවෙනි ස්ථානයේ. ඉතින් දඹුල්ල ප්‍රදේශයේ මං හිතන්නේ මඩාටුගම නේද? මඩාටුගම තරඟයේ පළවෙනි ස්ථානය. මට මතකයි ජීවන් ජයසිංහ ආසියානු රම්ප දක්වනලාභී ඔහුගේ පුතා සහභාගී වුණා එම තරඟයට. ඉතින් එහෙමයි වෙන්නේ. නැවත නම කියන්න පුතේ? අමීෂ. ඔය පුතා මීට කලින් කොහොම තරඟ වැදිලා තියෙනවද? ඔව් ගමේ තරඟ. කිවෙනි ස්ථානය ලබාගෙන තියෙන්නේ? දෙවෙනි ස්ථාන නම මොකද්ද? සදිස් මිහිරි. කියන්න පුතේ. මීට කලින් තරඟ වල සහභාගී වෙලා තියෙනවද? තරඟ වල සහභාගී. පළවෙනි තරඟයේ ඉතින් සූපතනා පුතේ සියලුම දෙනාට. පුතේ නම කියන්නේ? දේශාන්. මීට කලින් තරඟ වල සහභාගී වෙලා තියෙනවද පුතා? ගමේ තරඟ වල සහභාගී වෙලා තියෙනවා. කොහෙද ගම? මාරවිල. ඒ තරඟේ කිවෙනි ස්ථානයේද? ඉතින් එහෙමයි පුතේ. නම කියන්නේ? සඳලු. මීට කලින් තරඟ කරලා තියෙනවද? කොහෙද ගමේ තරඟේ? වඩාල් කුඹුර. මඩාටුගම. දඹුල්ල ප්‍රදේශයේ මඩාටුගම. නේ කිවෙනි ස්ථානයේද? 7. ඉතින් ඒකයි තරඟ වලට මීට පෙර සහභාගී වූ ක්‍රීඩකයන් සිටිනවා. ඉතින් වයස අවුරුදු 14න් පහළ. පුතාගේ නම? 4. මීට කලින් තරඟ වල සහභාගී වෙලා තියෙනවද? මඩාටුගම සහභාගී වෙලා කිවෙනි ස්ථානයේද? 6. ඉතින් 6 වෙනි ස්ථානය. පුතා? මීට කලින් තරඟ වල සහභාගී වෙලා තියෙනවද? කොහෙද? මඩාටුගම. කිවෙනි ස්ථානයේද? 2 වෙනි ස්ථානය. මීට කලින් මඩාටුගම. පැද්දද? කිවෙනි ස්ථානයේද? 10. මං ආශා නන්නන්ට ගන්න. පැද්දලා නැහැ. හොඳයි පුතේ. ඇත්ත කතාව කියන්න තියෙන්නේ මේකයි. සින්දාත්ගේ ගම මේ අවට සිටින මේ වයස අවුරුදු 14 පහළ ක්‍රීඩකින් වැඩිම දෙනෙක් මඩාටුගම තරඟයට සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඒ වටිනාකම ඉතින් ඒකෙන් පේනවා ක්‍රීඩාවට තියෙන උනන්දුව සහ ඇල්ම දෙමාපියන්ගේ සහ ක්‍රීඩකින්ගේ. ඉතින් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ක්‍රීඩකින් 11 දෙනෙක් සහභාගී වෙනවා තරඟයට. කිලෝමීටර් 6 වට 4ක් තියෙනවා තරඟ වැදීමට. කිලෝමීටර් 6න් වට 4යි. කතා කරන්නේ මම නම් ලිස්ට් එකේ දාන්න මේ 10 දෙනාගේ නම්බර උඩ. ඉතින් සිට්නවා සම්පත් ක්‍රිෂාන්ත සිටනවා අද තරග විනිසුරුවෙක් වශයෙන්. සම්පත් ක්‍රිෂාන්ත ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජනය ඒ වගේම ගම්පහ දිස්ත්‍රික් පාපැල් සම්මේලනයේ විනිසුරුවෙක් වශයෙන් කරනවා රාජකාරී කරනවා. ඉතින් අපි කතා කරලා බලමු. ඒ වගේම දිනේෂ් මංචනායකගේ ගම්පියස ඒ වගේම ප්‍රවීණ විනිසුරුවෙක් වශයෙන් අපි කතා කරමු. අද තරගය ගැන මොකද්ද ඔබ හිතන්නේ? මෙවැනි දමිත් මංචනායක ඉතින් ඔහුගේ ගම්පියස. ඉතින් අපි කතා කරමු අද තරගය ගැන මේ ආධුනික පුංචි පැටවු ටික ගැන මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම මේ වගේ පොඩි තරඟ තියන්න ඕන. එතකොට දරුවෝ උඩට එනවා. ස්කූල් මට්ටමේ රේස් මේ වගේ ඒවා තියන්න අපි දැන් යෝජනා කරලා යනවා. අපි මේක ප්‍රගුණ කරොත් තමයි මේ දරුවෝ ඉස්සරහට ඇවිල්ලා අපිට නව පරපුරක් හැදින්නේ. අනිවාර්යයෙන්ම මෙතන ක්‍රීඩකින් 10 දෙනාගෙන් මං හිතන්නේ 7 දෙනෙක් විතරම මඩාටුකම තරඟය නියෝජනය කරලා තියෙනවා. ඉතින් අංක 10න් මෙහා ස්ථාන ලබාගත් ක්‍රීඩකින් සිටිනවා. දෙවෙනි ස්ථානයත් මේ පොකුරේ සිටිනවා. ඉතින් හොඳ තරඟයක් තියෙයි. පළපුරුදු ක්‍රීඩකින් කියලා තමයි අපිට කියන්න තියෙන වයස අවුරුදු 14 වුණත්. මොකද මඩාටුකම තරඟය මම දන්න විදිහට ලොකු තරඟයක්.
ඉතින් ඒ තරඟයට සහභාගී වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒකෙන් පේනවා දෙමව්පියන්ගේ උනන්දුව සහ ක්‍රීඩකින්ගේ කැපවීම. ඉතින් අපි හොඳ තරඟයක් බලමු. ස්තුතියි ක්‍රිෂාන්ත සම්පත් ඔබටත්. ලාලයි ඩිලී ට්‍රොෆි D I L I T R O P H I E S. අර ඒක කාඩ් එකේ තියෙන ෆොටෝ එක ගහලා දාන්න වෙලාවස ගාව. ඔව් මට ෆොටෝ කොපිය හරි දෙන්න. ඔව්. ඉතින් වයස අවුරුදු 14න් 15 පාපෑ සවාරිය ආරම්භ කිරීමට සූදානම. ඉතින් මෙවැනි තරග පැවැත්වීමේ වටිනාකම තමයි ක්‍රීඩකයන් ක්‍රීඩාවට ඇබ්බැහිවීම, පාපෑතියට ඇබ්බැහිවීම. ඉතින් මම හිතන්නේ මේ මඩාටුකම තරගයේ සහභාගී වුණු ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් මෙතන සිටිනවා. ඉතින් උන්ට අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් කියන්න පුළුවන් පුංචි පාපෑ සවාරියන් වල. ඉතින් ජාත්‍යන්තරයේ දිනන්න නම් මෙවැනි පෙරහුරු තරග, මෙවැනි පුහුණු වීම තරග, මෙවැනි ක්‍රීඩා පාපෑති තරග අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. ඉතින් ස්තුතිවන්ත වෙනවා සින්දාර්ථී ගම වයිකාල ප්‍රදේශයේ. ඉතින් මේ ඉන්න ප්‍රධාන සංවිධායකතුමා ලාල්ලයා. ලාල්ලයා පොඩක් කතා කරමු අපි තරගය ගැන. මේ පැත්තේ. තරගය ගැන පොඩක් කතා කරමු. ඉතින් මෙන්න මේ ෆොටෝ එකක් ගහගන්න. මට කාඩ් එකේ ෆොටෝ එකක් ගහන්න දෙන්න. කාඩ් එක ඔහොම ෆොටෝ එකක් ගහගන්න. ලාලයි අපි පොඩ්ඩක් කතා කරමු අද තරගය ගැන සහ තරග සංවිධානය මේ කුඩා දරුවන් වෙනුවෙන් කරන මේ තරගය ගැන මොකද හිතන්නේ? ඇත්තටම මේව තරගයක් අපි ඊට කලින් පවත්වලා නැහැ මේ ගමේ කවදාවත්. මගේ අදහසක් තමයි අපි නෙමේ හුඟක් මේ තරගය කරන්නේ අවුරුදු 15 14 10 ළමයි. අපි දෙමව්පිය හැටියට එයාලට උදව්වක් වශයෙන් අර සපෝට් එකක් දෙනවා මිසක් ওই තෑගි අනම්මන සේරම ඒ ළමයි තමයි කරන්නේ. මට ගොඩක් සතුටුයි මේ වගේ ක්‍රීඩකයෝ ගම්මට්ටමෙන් බිහි කරන්න අපිට මේ වගේ තරගයක් පවත්වන්න ලැබිච්ච එක ගැන. මඩාටුකම තරගයට සහභාගී වූ ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඔබේ දරුවා සිටිනවා. ඉතින් සුබ පතනවා. ඉතින් අපේ දරුවෝ අපේ පුතා තමයි පළවෙනි ස්ථානයේ දිනාගත්තේ 2012 කාණ්ඩය යටතේ. ඔව් වයස අවුරුදු 12යි. ඔව්. ඔව්. බලමු ඉතින් අපි අද ක්‍රීඩකයන්ට අවස්ථාවක් දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම කිලෝමීටර් 6න් වට 4යි. 4යි. හරි නේද? මල්ලි මේ මල්ලි මේක අංක නැතුව මම කොහොමද දරුවෝ හොයාගන්නේ? නෑ නෑ මමද කියනවනේ මොකද වෙයි? මේක ඉතින් පන් පාපැදී පදින අපේ රේගන් ක්‍රීඩකයා සිටිනවා. ඉතින් සංවිධායක මණ්ඩලය තුල සහයෝගය ලබා දෙනවා. මල්ලි ඔකින් පුටයක් ගන්නකෝ. ඔකින් පුටයක් ගන්න. මම එකක් තුන මම දාන්න අපේ කර පොඩි දෙන්නට දුන්නා. වගේ බයින්න. රේගන් මල්ලි ගන්න කොට එක කමන්න කොට ඒ කට්ක හරි thank you පුතා මේ බලපන්ලා මේ බලන්න ෆොටෝ එකට පුතේ කොහොම ගන්න
දහයක් ඉන්නවා නේද? 10 දෙනෙක් ඉන්නවා. ඔය 11. මොකද හිතන්නේ? රේගන් පන් පාපැදි සවාරි වලට සහභාගී වෙන්න ඉතින් රේසින් පාපැදියක් පදින පාපැදි ක්‍රීඩාවට ඇලුම් කරන ක්‍රීඩකයෙක් අද මොකද කියන්නේ මේ පුංචි පැටව ටික ගැන? හොඳයි ඉතින් බොහොම හොඳ තරගයක් තියෙයි. මොකද අද ලාල්ලාගේ මේ පොඩි මිතුරු කෙනා තමයි පොඩි උන් ටික තමයි සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් අපි වැඩි උදව්වක් වශයෙන් මේ ඇවිල්ලා කරලා දෙනවා. ඉතින් හොඳ තරගයක් තියෙයි. ඉස්සරහට තව 19 15 හරියට රේස් එකක් තියෙනවා. ඔව් මේ තමයි අනාගතේ. වයිකාල සින්දාර්ථි ගම අවට බෝලවත්ත වයිකාල ඉතින් එවැනි ගම්මානවල ඉතින් පුංචි දරුවෝ ඉතින් වටිනාකම තියෙනවා ඇත්තටම මඩාටුකම තරගයක් පාත්තම නිසා අපි අද මඩාටුකම තරගයේ දඹුල්ල ඒ තරගය ගැන කතා කරන ඒ වගේ දිනක කතා කරා සින්දාර්ථි ගම වයිකාල ප්‍රදේශයේ මේ තරගයේ තමයි මම ජයග්‍රහණය කරේ කියලා කියයි පුතේ කවදා හරි යන්නේ දාට වටිනාකමක් තියෙයි. සම්පතයි මං හරියට දුන්නා එළවුන්සලට කාඩ් එකක් දුන්නා. ඩිලීට් ට්‍රොෆි කියලා තියෙනවා. ලාල්ලාගේ අක්කල වටේට දාමු WhatsApp එකට. ඔව් දෙන්න. පොටයක් ගන්න දාන්න. කාඩ් එක පොටයක් ගහලා දාන්න ඒක දේශියෙන් තව ලාල්ලා මේක යවන්නේ පොඩි ගන්න. මේක ගහලා දාන්න. ඔව් එපා ඔව් ගහලා දාන්න. මං ගා කාඩ් ඉවරුණා. මේ කවුද ගන්නේ? මෙයාව දිසන්ට ඉන්න. හරිද? ඔයත් හරි පටන් ගන්න යන්නේ. හරි. ඉන්න පොඩ ඉන්න. මල්ලි වන්නේ පොඩයි ලාල. හරි නේද? ඉන්න. සාමයක් කියන්නේ නේ. Kalian මේ පාර බලවන්න කැමරාව මෙතනින් ආ පාර බලවන්න ලොරිය ගන්න ලා ලොරිය ගන්න අපි ඔයා මෙහෙන් දාගන්න. ලොරිය යවන්න කියනවා ලොරිය යවන්න කියනවා ලාලයි ලොරිය යවන්න. මේ මම බහරනවා ලේසිය පොඩ ඉස්සරහ ගිහින් නවත්තන්න මම ගත්තා හැරෙන්නේ. Nama polisi dengan polisi ini dari orang ni nama මේක හරියන්නේ නැහැ අප්පා මේ ඉති අමාරු දන්නවා ලොකු පයිසි ගලයක් තමයි සෙට් වෙන්නේ කොහොම ආ ගන්න දකුණට ඔව් දකුණට ගන්න රයිඩර්ස් වගේ මැද යන්න කොහොම නවත්තන්නේ නවත්ත අර ගොල්ලෝ එනකන් නවත්ත එයා සයිඩ් කරන්න හදා ගන්න යන්න එපා angka 6 6 වට 4යි පුතේ කිලෝමීටර් 6යි එක වටයක්
Nimsara Panandu angka 7. Ya, ya. Nimsara Pereira angka 9. Iran Madhuhara angka 5. ඉතින් පුංචි ක්‍රීඩකයන් වයස අවුරුදු 14න් 15 තරඟය මීට වඩා බයිසිකල් දාන්න දෙන්න එපා. අංක 10 නෙත්සර හන්දි නැවතුනේ දුවා ගන්න ටක් ගාලා හන්දි නැවතුලා දෙන්න. ඒක කියන්න බැරි. අනේකම වගේ හන්දි නැවතුලා දෙන්න ඈ. තරගය ආරම්භ වුණා. අංක 1 අමීෂ විශ්මාල් තරගය ආරම්භ වුණා. තරගය වෙනවා ඉතින් මාසාව 15 තරගය ආදාන දෙවියා ගන්නකො. තරගයේ වේගවත් වෙනවා. ඉතින් දැන්නමත් අංක 1 ප්‍රධාන සංවිධායකගේ පුතණුවන් ලාල් අයියාගේ පුතණුවන් තරගයේ වේගවත් වෙනවා. මොකද ඉස්සරහට ගන්න. මැද පදින්න ඕන අයියේ. බංකේ මැද පදින්න ඕන. මැද යන්න ඕන. මම රේස් එකකට මම මාරනේ මේ ඉඳ හැම වෙලේම මැද යන්න. ඔන්නෝම යන්න ඕනේ. හරි. පාරවල ඔයා පස්සට ගන්න මේ ප්‍රධාන පාර ඉඳ තියෙන බය නැතුව අපිට වෙන්නේ. ඉතින් සම්පත් ක්‍රිෂාත් ඉන්නවා ප්‍රධාන මිනිසුරු වශයෙන්. ඉතින් ඇත්තටම යතුරුපැදි දාන්න දෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ නවත්තලා තියෙන්නේ. මොකද යතුරුපැදි පාපැදි කියන්නේ දෙකක්. ඉතින් පටු මාර්ගයක කිලෝමීටර් 6කට එක වටයක්. ඉතින් කිලෝමීටර් 6න් වට 4යි. ඉතින් සහයෝගය ලබා දෙන්න පුළුවන් ඕනම විදිහකට. නමුත් යතුරුපැදි දාන්න දෙන්නේ නැහැ. මොකද කුඩා ළමුන් ඔවුන්ගේ අපි ආරක්ෂාව ඕනම ආරක්ෂාව අරවන්න තියෙන නැවතිලා දෙමු අපි. ආයතොරය ආරක්ෂාව එක සේෆ්ටි ෆස්ට්. ඉතින් යානේ රයිඩර්ස් ගැන අවධානය යොමු කරන්න අයියා. ට්‍රැෆික් ලයිට් එක. මෙතන නැවතිලා දෙන්න ඕනේ. දැන් ඔයා නවත්තන්න ඕනේ. අරයත් එක්ක කමන්නේ නැහැ දැන් ඉතියා. යා. අපිට පොඩ ඉස්සරහට එන්න දෙන්න කියලා වංගුව නවත්තලා දෙන්න පුළුවන්. පස්සට ගිහින් බෑ ඒක. යම් අංක 9 නිම්සර පෙරේරා. අංක 1 අමීසි පිස්මාල්. අංක 7 නිම්සර පනාන්දු. දාබාල කිනකින් වයස අවුරුදු 14න් 15 ඕක පහු වෙන්න බෑ. ඔතනට කලින් පාර ඉස්සරහම ඇවිල්ලා නවතිමු ඈ. අනේක දැන් හන්දිය නවත්තන්න. ඔව්. දැන් හන්දිය ඉතින් අපි ඉස්සරහට නවත්තේ ඉතින්. ඒක වටයක් අවසන් වෙනවා. ඉවර ජීවිතය. ආයෙත් වටේ ඉවර නෑ නේ.
සම්පත් ප්‍රශාන්ත ප්‍රධාන මිනිසු වශයෙන් සහයෝගය දෙනවා. ඉතින් පස්සෙන් එනවා. එතුමායකත් අපි කතා කරා. මේ ළඟ යන්නේ කොහොමද? වයිකාල චෙන්දාර්ති ගම් ප්‍රදේශය ඉතින් සංවිධානය කරන පාපයි තරඟ මාලාව වයස අවුරුදු 15 වෙනි 14 වෙනි 15 ඊළඟට වයස අවුරුදු 19 වෙනි 15 තරඟේ පැවැත්වීමට සූදානම් මේ තරඟයෙන් අනතුරුව තාමත් ඉතින් ක්‍රීඩකයන් මුල් පොකුර වශයෙන් තමයි තරඟ වදින්නේ. මට නම් පේන්නේ පුතේ සාම සවාරියක් වගේ ජම්ප් කරලා යන්න ඕනේ. මොකෝ කියන්නේ පුතේ සාම සවාරියක්ද ජම්ප් කරලා යනවද? ඉතින් තරඟයේ වෙනසක් කරා ඉදිරියේදී ඉතින් දඹුල්ල මඩාඩුගම තරගයේ ඉතින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් සිටිනවා. ඉතින් දෙවන ස්ථානයේ ලාල්ලපුත එක දෙකකින් පළවෙනි ස්ථානයේ සිටිනවා. ඉතින් ශාබාල ක්‍රීඩකයන් ඉතින් හොඳ තරගයක් දෙයි. තාමත් වේගවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩකින් බොහොම සහයෝගයෙන් තරඟ වදිනවත් තමයි පෙනී යන්නේ. සිද්ධාර්ථයේ ගම පුංචි ළමා සමාජයේ සංවිධානය කරන පාපැති සවාරිය වගන මෙහෙට ආවා. හරි අපි අයි අවුලක් වුණේ නැහැ. අප්පයි මොකද වැදුනේ? ආ මයික් එක ගන්නද යන්නේ? නෝනි. මයික් එක ගිහලා කරන්නේ. අර බයිසිකලයක් දැම්ම අපේකට. මේ කොඩියා කරන් නගින්නකො මේ බයිසිකල් වල කවුරු හරි. යන්න. දෙක කීඩකයා අරතුරක ලක්වා නම් තරගේ පිටපතින් එළවනවා. අවසන් වෙලා තිබෙනවා. ඒ බන්නේ කියන්නේ. මේ රේස් යන මට ස්පීඩ් එක. ඒක ගන්න රොරිය. අනේ හරි. අපි ගොඩයි යන්නේ. අරගේ මේකේ දිස්සන් දෙමු අයියේ. ඈ? ඔව් නැත්නම් ඔයා වෙලා දුරින් නවත්තන්න ඕන කාටවත් හරස්සින් නවත්තන්න එපා. ඔන්නෝම. මාට දාලාම තියාගන්න. ඔන්නෝම තියාගන්නකො. ඔන්නෝම තියාගන්න. යා. අරගෙන ගන්න. ඔයත් දෙනවා. කොහොමද කියලා පොඩි ලාවක යන කලින් පන්ච් එකට දාගන්න.
අංක 7 අංක 10 අංක 8 සම්පත් විශාන්ත සිටිනවා. දමිත් මංචනායකගේ ගම්පියසි තමයි ඉතින් අද තරගය පැවැත්වෙන්නේ. ඉතින් වයස අවුරුදු 14න් පහළ තරගයේ මින් අනතුරු වයස අවුරුදු 19න් පහළ තරගයේ පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතින් පොන්චි කීටගේ අනතුරක ලැබුවා නමුත් ඔහු තරගයේ පිටුපසින් තරග වදිනවා. දෙපා වල ශක්තිමත් භාවය දෙපා වාරුව නැති කරමින් මුල් පොකුරක් පස්සේ දැන් තරග වදිනවා ක්‍රීඩකයන් 5 දෙනෙක් දෙවන පොකුරෙන් මිදී ඉතින් තප්පර 30ක විතර කාල පරාසයක් දැන්ට ගොඩනගාගෙන තිබෙනවා. ඉතින් බලමු වට 4කින් සමන්විතයි කිලෝමීටර 6යි එක වටයක්. සිටිනවා අමිත ක්‍රිස්මාල් සිටිනවා මුල් පොකුරේ. එයාගේ සදීස් මින්දින සිටිනවා මින්දින සදීස් මින්දින අංක 9 එම්සල් පෙරේරා අංක 3 සදීස් ඉන්නවා සදීස් ඉස්මාල් මුල් පොකුර ක්‍රීඩකයන් 5 දෙනයි මුල් පොකුර ක්‍රීඩකයන් 5 දෙනයි ඉස්සේ තිබෙන ආකාරය තමයි පෙනියන්නේ. පසුපස තරංකරුවන් පෙන්නුව මේ අර ආබාධය අනතුරු ලක් වූ ක්‍රීඩකයා ඉතින් මුල් පොකුරට එකතු වෙනවා. ඉතින් අංක 2 සස්මිත සෑහෙන මහන්සි වුණා පුතේ පරිස්සමෙන්. මගේ කකුලේ වැදුනේ බයිසිකලේ. අර මේ පැත්තෙන් බයිසිකලයක් දැම්මනේ මාමගෙනේ. ඔව් ඉතින් අනතුරු ලක් වුණාත් ඉතින් ඊටමත් වේගයෙන් පාපැත්තේ හසුරුවෙන් මුල් පොකුරට එකතු වෙනවා. ඉතින් අංක 2 සස්මිත ක්‍රීඩකයා ඉතින් දක්ෂ ක්‍රීඩකෙක් කියන්න ඕනේ සෑහෙන දුරක් තරගෙන් ඈත් වුණා. නමුත් ඔහු නැවතත් මුල් පොකුරට පැමිණ තිබෙනවා. මුල් පොකුර ආසන්නයේද මුල් පොකුර නැවතත් වේගවත් වුණා. ඔහුගේ පියාදා ප්‍රධාන සංවිධායක ක්‍රිෂාන්ත ලාල් ඉතින් මාව සම්බන්ධ කරගත්තා. මම හිතන්නේ සජීවීකරණයේ ප්‍රමුඛයෝ සජීවීකරණයේ පිකාසෝ JND TV ජයලාල් පුංචේවා පොඩක් අසනීප තත්ත්වයක් කියලා ආරංචි වුණා. ඉතින් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපි. සජීවීකරණයේ පිකාසෝ හැටියටයි මම දකින්නේ. ඉතින් JND TV ජයලාල් පුංචේවා ඉතින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අසනීප තත්ත්වයක් කියලා ආරංචි වුණා. දෙපා වාරුව කිෂාන් අමිත ක්‍රිස්මාල් අංක 4 සඳලු අංක 4 සඳලු මේ කවදාරි ජාත්‍යන්තරයේ ජය ගන්න ක්‍රීඩකීන්
ඒකට හොඳටම සාක්ෂි තියෙනවා. මොකද මේ ගම්පියසෙන් තමයි වයස අවුරුදු 14 පහළ මඩාටුකම තරගයට සහභාගී වූ ක්‍රීඩකින් මේ ඉන්නේ. එම තරගයේ පළවෙනි ස්ථානයේ මඩාටුකම දඹුල්ල ප්‍රදේශයේ තරගයේ. ඒ වගේම ජීවන් ජයසිංහගේ පුතණුවනුත් මං හිතන්නේ තරගයේ 3 වෙනි ස්ථානයේ වේවිද මතකයේ හැටියට. ඉතින් ඔවුන් දරුවා සහභාගී වුණා. ඉතින් ක්‍රීඩාවට ආදරේ දෙමව්පියන්, ක්‍රීඩාවට ආදරේ දරුවන්, පාපැදියට ආදරේ දරුවන් තමයි තරගයේ සංවිධානය කරලා තිබෙන්නේ. බක්මහා වසන්තය. ඉතින් උදෑසන මැරතන් ධාවන තරග දෙකක් පැවැත්වුණා. ඉන් අනතුරුව පාපැදි තරගය මේ තරගයෙන් පසුව පැවැත්වෙනවා. වයස අවුරුදු 19න් පහළ පාපැදි තරගය. අමීෂ දවසක ජාත්‍යන්තර පොතේ ලියවේවි. ඉතින් දක්ෂ ක්‍රීඩකයෙක් වයස අවුරුදු 14න් පහළ. ඉතින් හොඳ උස ක්‍රීඩකයෙක්, පාපැදියට උචිත ශරීරයක් තියෙන්නේ. ඉතින් ඒකයි වටිනාකම. පාපැදියට උචිත ශරීරයක් තියෙන. ඉතින් හොඳ උස ක්‍රීඩකෙක් මෙම ක්‍රීඩකයා. ඉතින් ඇත්තටම හොඳ ඉරියව්වක් තියෙනවා පාපැදිය. ඒකයි වටිනාකම. ඉතින් ක්‍රීඩා කරාට, ක්‍රීඩාවේ යෙදුනට ඉතින් වටිනවා උස ක්‍රීඩකයෙක්. ඒ වගේම හොඳ ඉරියව්වක් තියෙනවා පාපැදිය තුල ඔහු සිටිද්දී. ඉතින් ඒ වටිනාකම තියෙනවා. ඉතින් ජාත්‍යන්තරය ජය ගන්න නම් ඉතින් දමිත් මංචනායකගේ ගම්පියස කියලා කිව්වා. ඉතින් ශ්‍රී ලංකා නාවික හමුදා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ලකඹර සුරකින්න ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජනය. ඉතින් අපිට දවසක මේ පුංචි ක්‍රීඩකින් ගැනත් කියන්න හම්බෙයි. ලකඹර සුරකින්න ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජනය අමීෂ කියන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් සස්මිත කියන්න පුළුවන් වෙයි, සදීස් කියන්න පුළුවන් වෙයි, සඳලු කියන්න පුළුවන් වෙයි. ඉතින් රට වට බැදි රන් වැට ශ්‍රී ලංකා යුද හමුදා නියෝජනය අපිට කියන්න පුළුවන් වෙයි. හසරැල් කියලා කියන්න පුළුවන් මේ දවසක. ඉතින් ඒ වගේම දියඹට ගැඹුරට බය නැති ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරා අපි දවසක. ඉතින් එවැනි එහෙම කියන්න අවස්ථාව ඉඩ සැලසී. අංක 2 සස්මිත දවස කියන්න පුළුවන් ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජනය සස්මිත කියලා. ඉතින් ඒ බලාපොරොත්තු ගොඩ නැගෙවි මේ පාපැදියත් එක්ක. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ පුංචි දරුවන්ට තරගය සංවිධානය කිරීම. මේ ගම්පියසේ සිටින අය සහයෝගය ලබා දෙනවා. තරගයේ නිවන් ක්‍රීඩකයෙක් දාන වයස 19න් පහළ පදින්න සූදානම් සිටින ක්‍රීඩකයෙක් ඔවුන්ට සහයෝගය ලබා දෙන්නේ. අංක 1 සස්මිත. ඉතින් දවසක කියන්න පුළුවන් වෙයි ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය. ඉතින් නොයෙක් ක්‍රීඩා සමාජ තියෙනවා. කදිරාන ස්ප්‍රින්ට්. ඉතින් ඒ වගේ ක්‍රීඩා සමාජ නියෝජනය කරන ක්‍රීඩකින් බවට පත් වෙයි දිනක. ක්‍රීඩකගේ අංක 1 සස්මිත දකිද්දි මට ඇත්තටම දිනේෂ් චානක මතක් වෙනවා. දිනේෂ් චානක මෙවැනි තරගකරුවෙක් තමයි. මම 94 95 90 වැනි දශකයන් වලට ගියොත් එහෙම දිනේෂ් චානකව දැසේ මවා ගත්තොත් ඒ පාපැදිය හිතට ගත්තොත් ඉතින් මෙන්න මේ වගේ ක්‍රීඩකයෙක් කියන එක තමයි කියන්න තියෙන්නේ. දිනේෂ් චානකත් මේ වයස තුල, ඒ කියන්නේ 1990 92 93 94 යන කාලවල වල ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරපු තුන්වෙනි වටේ ආරම්භ විදියේනේ පුතේ. අන්තිගන්. ඒ බලමු පොකුර සාකච්ඡා කරනවා. මේ යන්නේ ස්ප්‍රින්ට් එකකද කියලා අහනවා නෑ. තවත් වටයක් තිබෙනවා එහෙම පිටින්ම. වයිකාල මන්සන්දිය අපි නවතින්නේ. ඔමින්. මේ වයිකාල මන්සන්දිය දෙවෙනි එක දීලා යන්න බැරි වෙයිද? දෙවෙනි පොකුර දෙන්න බැරි වෙයි නේ. යන් කවන්නේ නැහැ පළවෙනි එකට. අරක කොච්චර කාලෙද දෙවෙනි පොකුර? කමන්නේ මේක දෙමු. එහෙමද? අනතුරු ලක්වූ ක්‍රීඩකයා මෙන්න පළමු පොකුරට එක් වී තිබෙනවා. ඉතින් එයයි වටිනාකම අංක 2 සස්මිත. ඉතින් දවසක් කියන්න පුළුවන් වේවි.
ශ්‍රී ලංකා යුද හමුදා නියෝජනය කියලා මේක පුත්තලම් දිස්ත්‍රික්කයට පමණක් සීමා වූ පහපැති තරගයක්. ඉතින් පුත්තලම් දිස්ත්‍රික්කය ගැන කතා කරද්දී අපි කතා කරේ යුතුයි සඳරුවන් පින්තුගේ දිස්ත්‍රික්කය පුත්තලම දිස්ත්‍රික්කය. ඉතින් බොහොම දුර බැහැර ප්‍රදේශයක බොහොම වාණිජ්‍ය මට්ටමින් පහළ ප්‍රදේශයක ඉපදුණු සඳරුවන් පින්තුව අද ඇත්තටම ශ්‍රී ලංකා දීපේ ජයගෙන අවසන්. ඉතින් ආසියානු තරංගෝ විදේශ සංචාර ඔවුන්ට මේ කාල සීමාව තුළ ලැබුණා නම් ඉතින් අනිවාර්යයෙන්ම අපි දන්නවා ජනක හේමන්ත කුමාර ජීවන් ජයසිංහ මීමනගේ වැනි ක්‍රීඩකීන් ආසියානු රම් පදක්කම් ගෙන ආව අපේ රටට. ඉතින් සඳරුවන් පින්තුලා වැනි ක්‍රීඩකීන්ට ඉතින් අවස්ථාව ලැබිය යුතුයි මේ කාල සීමාව තුළ. ප්‍රභාත් මතුසංකලා චරිත්ලා ඒ වගේම සාරංගල වැනි ක්‍රීඩකීන් ඉතින් ඔවුන්ට මේ කාල සීමාන්තර ජාත්‍යන්තර තරග ලැබෙනවා නම් ඉතින් අනිවාර්යෙන් අපිට විශ්වාසය තබන්න පුළුවන් ක්‍රීඩකීන් රම් පදක්කමක් ගේන්න බැරි ක්‍රීඩකින් නෙමෙයි. ඉතින් ඒ තත්ත්වයට ඒ තැනට රැගෙන යාමට තමයි මේ සෝත්සාහය දරන්නේ. වයිකාල ගමේ ශ්‍රී ලංකා පොලිසිය වෙන්නපුව ඉතින් අපිට සහයෝගය ලබා දෙනවා නිලදරුවන් රතවානංශයේ නිලදරුවන් වෙන්නපුව පොලිසිය ඉතින් ඔවුන්ට අපිට සහයෝගය ලබා දෙනවා. ප්‍රධාන මාර්ගයේ මේ තරඟ වදින්නේ වයිකාල සිට හලාවත ප්‍රදේශයට. ඉතින් ඉදිරි මංසන්දින් අපි වමට හැරෙනවා. ඉතින් කිලෝමීටර් 6න් වට 4යි මේ තුන්වෙනි වටේ ක්‍රියාත්මකව පවතින්නේ. අමීෂ කිස්මාල් අංක 1 අංක 2 සස්මිත සිං අඩු ක්‍රීඩකයෙක් වුණත් මුල් පොකුරේ රැඳී සිටිනවා. ඉතින් ඇත්තටම මගේ ක්‍රීඩා දිවිය මට මතක් වෙනවා මේ ක්‍රීඩකයා දකිද්දී. තරගය ඉතාමත් වේගවත් වෙනවා ඉතින්. වංගු වලදී පෙන්ට් වලදී ඉතින් තරගයේ වේගවත් වෙනවා. ඒ පාපැති ක්‍රීඩාවේ හැටි. මුල් පොකුරේ ක්‍රීඩකින් 6 දෙනයි. මුල් පොකුරේ ක්‍රීඩකින් 6 දෙනයි. 7 දෙනයි. මුල් පොකුරේ ක්‍රීඩකින් 7 දෙනයි. ඉතා පුංචි ක්‍රීඩකයෙක්. ඉතින් අවසන් ජය රේඛාවේදී සෑහෙන පීඩනයක් තිබේවි මේ ක්‍රීඩකින් 7 දෙනාම ජය රේඛාවට ආවොත්. අපිට පිටුපසින් ගමන් කරන්න වෙයි ජයග්‍රහණයට යද්දී. නෑ පුතේ නෑ තුන්වෙනි වටේ. තව එක වටයක් තියෙනවා පුතේ. angka apa Irun? Dah. angka apa Irun Madu Barat itu usah beda geng. Masa udah 14න් පහළ තරඟය
ඉතාමත් සහයෝගයෙන් ඉතින් ඔවුන් කුඩා ක්‍රීඩකින් උදා සහයෝගයෙන් ක්‍රීඩා කරනවා වතුරක වුණත් අපි දකිනවා. පස්ස බලන්න එපා පුතේ පරිස්සමෙන් පදින්න. අංක 6 ශයාන් රශ්මික යතන පාවහන් ඉවරක්වත් නැහැ මේ ඉස්සරහට ගන්න පාඩ දෙකෙන් තමයි පදින්නේ. ශයාන් රශ්මික ඔකේ මල්ලි මැරතන් දාවන් තරඟයට සහභාගී වුණා. ඔහු දෙවෙනි ස්ථානය ලබා ගත්තා මැරතන් දාවන් තරඟේ. ඉතින් අයියා වයස අවුරුදු 14න් 15 මට කිව්වා මේ බයිසිකලේ ඉල්ලගෙන ආවේ කියලා කිව්වා තාත්තත් එක්ක මම කතා කරා. ඉතින් අන්දිරපහුම මොහොනුවේම් කරේ වෙනත් බයිසිකලයක් ඉල්ලගෙන කිව්වා. ඉතින් තරඟ වදින්නේ වෙනත් බයිසිකලයක් ඉල්ලගෙන. ඉතින් අතන පාවහන් ඉවරක්වත් නැහැ. ඉතින් උදව් කරන්න පුළුවන් නම් මෙම ක්‍රීඩකයින් ඉතින් අතරම ජාත්‍යන්තර තලයට ගෙන ඒමට වැඩි කාලයක් යන එකක් නෑ. මොකද දක්ෂ ක්‍රීඩකයින් කියන වගේ අපිට තේරෙනවා පාබැදී හැසිරීම මේ ලාබාල ක්‍රීඩකෙක් කුඩා ක්‍රීඩකෙක් වුණත් මුල් පොකුරට ආවා. ඉතින් ඒ වගේම අනතුරු ලක් වෙලා මෙම ක්‍රීඩකයා මුල් පොකුරට ආවා. ඉතින් හතරවෙනි වටේ ආරම්භ වුණේ හතර නේද? ඔය ලී කැල්ල නම් දාන්න. අර ලී කැල්ල නම් දාන්න. අපි ඉතින් අවසන් වටේ ආරම්භ වුණේ අංක 6. අපෝ ලෙක්ෂන් සරපු හින්දාද? පව් ඈ. ඉතින් අංක 6 ක්‍රීඩකයා ඉතින් පාදේ ලෙස්සා ගියා. මොකද සරපුවක් දාගෙන පදින නිසා. ඉතින් ටෝගිට් පැඩලුත් නෙමෙයි. ලුක් පැඩල් දෙකක් තියෙන. ඉතින් සපත්තු දෙකක් නැහැ. ඉල්ලගෙන ආපු පාපැදියක් කියලා තමයි අපිට කිව්වේ. ඉතින් ඒ පාපැදිය ලබා දුන්නේ කවුරු වුණත් ඉතින් අපි තෘප්තිවන්ත වෙනවා. ඉතින් ඒ ක්‍රීඩකයාට පාපැදිය ලබා දුන්නා තරගයේ සහභාගී වීමට. ඉස්සරහට ඉතින් දෙවෙනි පුපුර CC එකට වෙලා තියෙන. ඉතින් අපිට යන්න අවස්ථාවක් නැහැ. මොකද මේ පටු මාර්ගයක් කිලෝමීටර් 6යි අවසන් වටය ක්‍රියාත්මක වෙන්නේ. ස්ප්‍රින්ට් ජය රේඛාවට යන වටය. ස්ප්‍රින්ට් ජය රේඛාවට යන වටය. ඉතින් ක්‍රිෂාන්ත සම්පත් සිටුමා ප්‍රධාන මිනිසුරු වශයෙන් සහයෝගය ලබා දෙනවා. ශ්‍රී ලංකා පොලිසිය වෙන්නපුව රථවාහන අංශයේ නිලදරුවන්ටත් අපගේ ස්තුතිය. කොහොමද? ඒ රථවාහන අංශයේ නිලදරුවන්ටත් අපගේ ස්තුතිය. යන්නේ? යාරක දුර ඇදිනේ. යා. මේ ස්ප්‍රින්ට් එකට යන්න බෑ. ඔව් ක්‍රිෂාන්තලා දකින්නේ නැහැ. වශයෙන් සහයෝගය ලබා දෙනවා. අංක 6 ඉතින් ආයමත් මුල් පොකුරට ආවා. අංක 6 ක්‍රීඩකයා ඉතින් පාට දෙකක් දාන් පදින්නේ. ඉතින් කකුල නිස්සා ගියා. ඉතින් අවසන් වටේ ජය රේඛාවට යන වටේ wow. angka 9 Demsar Pereira, angka 1 දින්නවා අමීෂ ක්‍රිෂ්මාල්, angka 2 සස්මිත,
අංක 6 ශෙහාන් රශ්මිත ඉන්නවා. අංක 3 සදේශ් ඉන්නවා. ඉතින් ක්‍රීඩකින් 7 දෙනෙක් ඉන්නවා. අංක 5 තිරුන් මදුබාර. දවසේ කියාවේ ශ්‍රී ලංකා යුද හමුදා නියෝජනය තිරුන් මදුබාර කියලා. එහෙම නැත්නම් අමේෂ කිස්මාල් කියලා. එහෙම නැත්නම් සස්මිත සදේශ් නිම්සර ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජනය කියලා කියයි. ඉතින් ඒ තැනට යන ගමනේ ඉතින් මේ තරඟ සංවිධායකයින්ට ස්තුතිවන්ත වේ යුතුයි. වයස අවුරුදු 10 15 තරඟය නිර්මාණය කිරීමෙන් ඇතිවන එකම දේ තමයි ක්‍රීඩාවට දරුවන් ලැබැවීම. තවත් ක්‍රීඩාවට සංජිතයන් බිහිවීම, ක්‍රීඩකයන් බිහිවීම, පාපැති සංජිතයක් සාදා ගන්න පුළුවන් අපිට වයස අවුරුදු 14න් පහළ කියලා. මොකද අධික වියදමක් දැරිය යුතුයි පාපැති ක්‍රීඩාව යෙදෙන්න මේ ලංකාව වගේ රටක. ඉතින් ඒකයි මේ බාට් එකක් දාගෙන මේ දරුවෝ පදින්නේ. ඉතින් ඇත්තටම දුප්පත් දරුවෝ ක්‍රීඩාවට තියෙන ආසාව, ලැබියාව ස්ප්‍රින්ට් එකට යන්න කියලා ඉතින් විනිසුරුවරු දැනුවත් කරනවා වුණ. යා bye. මොකද මම ජීවිත ගන්න බෑ. තා පිටිපස්සේ දෙන්න ඊට පස්සේ. යා දුර දන්නවනේ කොතනින්ද යන්න ඕනේ කියලා ඔයා ගන්න. දැන් ඉස්සරහට ගන්න. ඉතින් පොකුරේ 7 දෙනයි Maybe. मैं पिටිපස්සෙන් ගන්න වෙන්නේ මේක. අපිට මෙහෙම ගිහලා අරගෙන බෑ. අතනින් කවුරු හරි ගන්නේ එතන ගන්නවන්නේ. දෙන්න බෑ මේවල කොපි. කරන්න බෑ. පිටිපස්සෙන් ගමු. අංක 6 අර ට්‍රේවිල් එක අයින් කරවන්න බෑ අප්පා දැන් ඉලි වැඩක් නැහැ. දැන් වතුර ගන්න. ඉතින් මුල මැද අග ලෙසට තිතට ඩිලි ට්‍රෝෆි සජීවී විකාශය පුරාම රැගෙනීමට තමයි උනන්දුව. මුල මැද අග තිතට ලෙසට සජීවීකරණය ඩිලි ට්‍රෝෆි වයිකාල සිද්ධාර්ථ ගම්පියස සාරංග වාගේ කවර හරි දවසක පදිනවාරදී සාකච්ඡා කරන ගමන් ඉතින් සාරංගටත් වඩා ඔයාගේ ගම්පෙදේශ පුත්තලම දිස්ත්‍රික්කයේ සඳරුවන් පින්තු ගැන අපි කතා කරමු. ඉතින් එවැනි ක්‍රීඩකින් කිහිවිච්ච ප්‍රදේශයක් පුත්තලම් දිස්ත්‍රික්කය පිටිපස්සේ. ඉස්සරහයි ගන්න බෑ පුත්‍රත් එක ඉස්සරහයි. එන්න මොමින්නේ. අරකට මේ වයිස් එකේ හරියන්නේ. ඉති බලන්න වදයි. ඉන්න බලන්න නෑ. කොච්චර දුරද ස්පීඩ් එකට? මේක 500ක් විතර තියෙන තරගය අවසන් කිරීමට පිටකින් 7 දෙනෙක් ඉන්නවා.
අපි ගම ඉස්සරහට පහුණා ගන්න බැරි වෙනවනේ. මෙයා වැඩක් නැහැ. අර යවෝනේ. ආබයි පාරවන්න. දැන් මේකාවට යන්නේ. ඊළඟේ 6 දිනයි. ගන්න බා මල්ලි ගන්න බා. ඊළඟේ 6 දිනයි යන්නේ. සංවිධායක විශාන්ත ලාල්ගේ පුතුණුවන් අංක 2 අංක 4 අංක 3 අංක 1 අංක 5 අංක 2 ඔන්න වේ අපි යා අපි ලස්සන කපුරුනිම කරනවා කියලාලු හිතවතුනේ ඒ සාමත්ම ලස්සන අවසන් රේඛාවක් කරා කියමත් කරනවා කියලාලු අනාගතේ ජාතික තලයේ ජාත්‍යන්තර තලයේ සූරි ගඳද වේගරදාන යෝන් පිළිගන්නද උපාධිය පුත්‍ය සමාජ සංවිධානයකම පාදවිකවායේ අවසන් රේඛාවක් කරලා පුරේ කරලා දිනනවා අද බාහිරකේ මාගේ ගායනා කරනවා මෙන්න සංස්කාරය කරපොලි මාගේ නාන්ති වා ගත්තා නේද මට මේක දාන්න බයිසිකලේ ආවේ නෑනේ පැත්තෙක් කෙනා ඊය දුන්නානේ පස්සේ දාන්න ඒක පස්සේ දාන්න ඔගේ WhatsApp ඉන්නව ඈ ये रेसिंग ක්‍රීඩකින් දෙදෙනෙක් දැන් මගේ දැන් පොහුරු වීම කරලා යන ගමන් ක්‍රීඩකින් 7 දිනක් තරගේ නිමා කරා ඉතින් මාතේ අදාළ කරතොල අපේ අදාළ ආවේ ප්‍රෝණේ දුමාවේ ආද හිතෝනේ අපි කුච්චි කාර්යදලා තුමක්කෝ ක්‍රියාවලියකට අපේ දරුවන්ව මේක යවනවද අයින් කරන්න මාත් එක කියනවා තව එනවද? එන්නේ ඉන්නවද? නෑ ඉවරයි. මේ අර බයිසිකලේ හරියන්නේ නැහැ. මොකද ඒක නෑ අහන්නකෝ ඒකේ හිට ගන්න බෑ පුත්‍රාස් ඉස්සරහා තියෙන්නේ. දැන් බන්ච් එකෙන් මේ ආපු බන්ච් එකෙන් එක්කෙනෙක් ගැලවෙද්දී ආ පස්සේ හිටියා. මුල් පොකුර ගන්න බෑ. හරිද? තේරෙන්න පදින්න ඕන ආයම් මේ රේස් එක. එතන පළවෙනි ස්ථානයේ සස්මිත අමීෂ නේ. අමීෂ ක්‍රිෂ්මාල් ඉතින් මඩාටුකම තරඟේ ජයග්‍රහණය කරාකෝ ඒ වගේ අද තමන්ගේ ගමේ තරඟයේ වයස අවුරුදු 14න් පහළ මොකද පුතේ හිතෙන්නේ මුල් පකුරේ 7 දෙනෙක් හිටියා ඔව් ඇත්තටම ලොකු තරඟයක් තිබ්බා ඉතින් අවසානයේ ලොකු තරඟයක් දෙල ජයග්‍රහණය කරා
බොහොම ස්තුතියි පුතේ. ඉතින් ලෝකයේ දිනන්න කවදා හරි ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව නියෝජනය කරන දරුවෙක් හැටියට ක්‍රීඩකයෙක් හැටියට අපිට දක්න ලැබෙවි. ඉතින් සුබ පතනවා. තවත් ක්‍රීඩකින් දෙදෙනෙක් තරඟය අවසන් කරා. බොහොම ස්තුතියි පුතේ. දෙවනියා කවුද? ඉතින් පුතේ දෙකද එන්න මෙතනට කතා කරුමයි පොඩ්ඩක්. පුතේ වා කීයද? දෙක. දෙවෙනි ස්ථානයේ නම කියන්නේ නම කියලාම කතා කරමු. කිරුම් මදුවාර. ඉතින් මඩාටුකම තරගයත් එක්ක බලද්දී අද තරගයේ දුර ප්‍රමාණයත් එක්ක බලද්දී මොකද හිතෙන්නේ? අවුලක් නැහැ. මොන තරගයක් තිබුණා නේ? කවුරුත් මාරු දෙන්නේ නැහැ නේද? ඔව්. මම යාරයා විතර මාරු දෙන්නේ. හොඳ තරගයක්. ඉතින් ස්ථානයේ දෙවෙනි ස්ථානයේ නේ? දෙවෙනි ස්ථානයේ. තුන කවුද? අංක 9 පුතේ කීයද? මම පහ. පස්වෙනි ස්ථානයේ. ඉතින් හොඳ තරගයක් තිබුණා. මම දැක්ක මුල් පොකුරේ වැඩිපුරම ප්‍රමාණයක් ඉදිරියේ පාපැදිය හැසිරෙව්වා. ෆ්‍රන්ට් එක පැද්දා. ඉතින් හොඳට මහන්සිලා පැද්දා කියන්න ඕනේ. ඉතින් සුප්පතනා පුතේ පස්වෙනි ස්ථානයේ.